සුබ දවසක් වේවා සියලුම දෙනාට ලංකාවේ සිටින විශේෂයෙන්ම මම මේ කතා කරන්න ගත්තේ ගොම්මන්පිලට. ගොම්මන්පිල කට වහගෙන හිටන් මාලිමාවේ ඉන්න ඇමති ගොල්ලන්ගේ മന്ത്രി ගොල්ලන්ගේ පඩිය ගැන කතා කරන්නේ. ඔබට මතක නැද්ද? රුපියල් 25ක් එක්කහු කරා පාර්ලිමේන්තු එකට යන. කොහේ සල්ලි? ඒ සල්ලි ටික උඹ ආයි දෙනවා කිව්වා. දුන්නද? දුන්නේ නැහැ නේ. කල්පනා කරපන්. උඹලට තියෙන ඉරිසියාව. උඹට සහ විමල් වීරමංශට ඔය ඉන්න තව ඉන්නවා මේ ජරා ජීර්ණ වෙච්ච දේශපාලඥයෝ. උන්ට තියෙන ඉරිසියාව. මොකද මේ වගේ පොඩි මිනිහෙක් ජනාධිපති වෙච්ච එක ගැන බලට ඉරිසියාව තියෙන්නේ. ඒ බලට තියෙන ඉරිසියාව මේක විනාශ කරන්න. ඒ විනාශ කරන්නේ මේ ජනාධිපතිව නෙමෙයි. බල මේ රටේ ඉන්න කෝටි 2.5ව විනාශ කරන්න හදන්නේ. ඒක නිසා කරුණා කරලා කට වහගෙන හිටන්. අනිත් එක තමයි තාඩුනුව මරපු එක ගැන කතා කරනවා නම් ඒකේ ඇත්තම කතාව දැනගන්න පුළුවන් කැප්ටන්ගෙන්. අනිත් එක තමයි ලසන්තව මරපු එක ගැන බුද්ධියන්සේ ඉන්න ওই නිලධාරීන් දන්නවා කවුද කියලා ඒගොල්ලම අතනකට ගන්න. ඒ වගේම එග්නලි ගොඩව. ඒ වගේම අපේ අහිංසක කතෝලික ජනතාව, අපේ අහිංසක දරුවෝ, අම්මලා තාත්තලා නැති වෙලා ගියා. ඒකට වගේ කියන්න ඕනේ කවුද කියන එක ඔබතුමාලම දන්නවා. ඒක නිසා මේ අවස්ථාව කරගන්න ඕන ජනාධිපතිතුමනි, ඔබතුමා කෙලින්ම විධායක ජනාධිපති. ඔබතුමාට කියන්න පුළුවන් රටේ නීතිය වල්වදින්න දෙන්නේ නැතුව හරියාකාරව නීතිය ගෙනහැල්ලා මේ මිනිසුන්ම අත්අඩංගුවට අරගෙන මේක ඉවරයක් කරන්න ඕන අවුරුදු 5 වෙනි ඉස්සෙල්ලා. අපරාධයක් වෙනව නැතුනොත් මහජනයා බලාගෙන ඉන්නේ බඩගොහොත්තරේ නෙමෙයි. මෙන්න මේ අහිංසක මිනිස්සුම මරපු එක ගැනයි මේ ලංකාවට කුඩු ගෙනාපු එක ගැනයි හොයන්නයි ඔබතුමාව ජනාධිපති කරේ. ඒක නිසා කරුණා කරලා මුන්ට කිසිම chance එකක් දෙන්න එපා. chance එකක් දෙන්නේ නැතුව මුම්ම අත්අඩංගුවට අරගෙන සිර ගත කරන්නම ඕන. බොහොම ස්තුතියි.